තාක්ෂණික ලෝකේ ගැවසෙන කෙනෙක්ට ස්ප්‍රින්ග් බූට් කියන නම අහුවෙලා නැති වෙන්න විදිහක් නැහැ. රැකියා සම්මුඛ පරීක්ෂණවල ඉඳලා ලෝකයේ දැවන්තව මෘදුකාංග දක්වා මේ නම හැමතැනම තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තමයි කොහොමද මේ එකම එක මෙවලමක් අද කාලේ මෘදුකාංග හදනකොට මෙච්චරම නැතුවම බැරි දෙයක් වනේ. අපි අද මේ කතාවේ සුලමුල හොයලා බලමු. හරි එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම හරිම සරල උපමාවකින් තේරුම් ගමු බලන්න මේ ස්ප්‍රින්ග් බූට් කියන්නේ මොකක්ද කියලා. හරිම සරලව කිව්වොත් ස්ප්‍රින්ග් බූට් කියන්නේ ඕපන් සෝස්. ඒ කියන්නේ විවෘත මූලාශ්‍රය Java පාදක ෆ්‍රේම්වර්ක් එකක්. මේකෙන් කරන්නේ බොහොම පොඩි සැකසුම් ගානකින් ප්‍රොඩක්ෂන් රෙඩි. ඒ කියන්නේ හදලා ඉවරුන්න ගමන් පාවිච්චියට ගන්න පුළුවන් මට්ටමේ මයික්‍රෝ සර්විසස් සහ වෙබ් ඇප්ලිකේෂන්ස් හදන එක. ඇත්තටම කිව්වොත් මේක අර ලොකු ස්ප්‍රින්ග් ෆ්‍රේම්වර්ක් එකේම උපව්‍යාපෘතියක්. මෙන්න මේක තමයි කතාවේ වැදගත්ම හරය. හිතන්නකෝ අර බලවත් ස්ප්‍රින්ග් ෆ්‍රේම්වර්ක් එක අරගෙන ඒකේ තියෙන අර උළුව කන සංකීර්ණ සැකසුම් අර කොන්ෆිගරේෂන්ස් කියන ඔක්කොම ටික අයින් කරලා දැම්මම ඉතුරු වෙන දේ තමයි ස්ප්‍රින්ග් බූට් කියන්නේ. හොඳයි. ස්ප්‍රින්ග් බූට් කියන මේ විසඳුම හරියටම තේරුම් ගන්න නම් ඒක විසඳපු ප්‍රශ්නේ මොකක්ද කියලා අපි මුලින්ම දැනගන්න ඕන. ඉතින් අපි පොඩ්ඩක් අතීතයට යමු. කතාව පටන් ගන්නේ 2003 දී. රොඩ් ජොන්සන් කියලා ඩෙවලොපර් කෙනෙක් මුල් ස්ප්‍රින්ග් ෆ්‍රේම්වර්ක් එක නිර්මාණය කරනවා. ඒක එන්ටර්ප්‍රයිස් Java ලෝකයේ ලොකු පෙරලියක් ඇති කළා. හැබැයි අවුරුදු 10ක් විතර යනකොට ඒකේ සාර්ථකත්වයත් එක්කම සංකීර්ණත්වයත් දරුණුවටම වැඩි වුණා. 2013 විතර වෙද්දි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න එකම මහා කන්දක් තරණය කරනවා වගේ වැඩක් වෙලා තිබුණා. හිතාගන්නකෝ මේ කාලේ ඩෙවලොපර් කෙනෙක්ගේ ජීවිතේ දැවැන්ත XML ෆයිල් යන්න ඕන. සර්වර් එක අතින්ම හදා ගන්න ඕන. ඊට පස්සේ තව ලයිබ්‍රරි ගොඩක්. ඒ කියන්නේ ඩිපෙන්ඩන්සිස් කළමනාකරණය කරන්නත් ඕන. වැඩේ පටන් ගන්න කලින්ම එපා වෙනවා. ඉතින් මේකට තමයි කට්ටිය කිව්වේ configuration hell. එමත් නැත්නම් සැකසුම් අපාය කියන. ඉතින් මේ සැකසුම් අපායෙන් ගොඩ එන්න පිවටල කණ්ඩායම හරිම අපූර්ව හරිම අලංකාර විසඳුමක් දර්ශනයක් ගෙනාවා. ඒ දර්ශනය තමයි convention over configuration. දැන් මේකේ තේරුම මොකද්ද? හරිම සරලයි. ෆ්‍රේම්වර්ක් එකම හිතලා බලලා අවශ්‍ය සැකසුම් ගැන බුද්ධිමත් සම්මත තීරණ ටිකක් ගන්නවා. ඩෙවලොපර්ටවත් නොදෙන නේම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඒ හැමදේම සකස් කරනවා. ඉතින් එතකොට ඩෙවලොපර් කෙනෙක්ට තියෙන්නේ ව්‍යාපාරයට අවශ්‍ය දේ. ඒ කියන්නේ බිස්නස් ලොජික් එක ලියන එක ගැන විතරක් හිතන්න අනිත් ඔක්කොම ෆ්‍රේම්වර්ක් එක බලා ගන්නවා. හරි. දැන් බලමු මේ ස්ප්‍රින්ග් බූට් එකට තියෙන සුපිරි බල හතර මොනවද? ඇයි මේක මෙච්චර ජනප්‍රිය කියලා? පළවෙනි සුපිරි බලය තමයි ඔටෝ කන්ෆිගරේෂන්. හිතන්නකෝ ඩේටාබේස් එකකට කනෙක්ට් වෙන්න ඕන කියලා. ඒකට අදාළ පුංචි ඩිපෙන්ඩන්සි එකක් ඇඩ් කරපු ගමන් ස්ප්‍රින්ග් බූට් විසින්ම පිටුරු ඔක්කොම දේවල්, ඒ කියන්නේ කන්ෆිගර් කරන වැඩ ටික ඔක්කොම ඔටෝමේට් කරලා දෙනවා. හරිම ලේසි. දෙවෙනි එක embedded servers. ඉස්සර නම් Tomcat වගේ වෙබ් සර්වර් එකක් වෙනම ඉන්ස්ටෝල් කරලා කන්ෆිගර් කරලා ලොකු වැඩක්. දැන් එහෙම නැහැ. ඒ සර්වර් එක ඇප්ලිකේෂන් එකේ ඇතුලෙන් මේනවා. රන් කරපු ගමන් වැඩ. තුන්වෙනි එක තමයි මයික්‍රෝ සර්විසස් වලට නියමෙටම ගැලපෙන එක. කුඩා ස්වාධීන සර්විසස් හදන්න මේකේ තියෙන සැහැල්ලු බව, ඒ කියන්නේ ලයිට් වේට් නේචර් එක නියමයි. අන්තිමට හතරවෙනි එක ප්‍රොඩක්ෂන් රෙඩි ටූල්ස්. ස්ප්‍රින්ග් ඇක්චුවේටර් වගේ දේවල් මේකෙන් මෙනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකේ සෞඛ්‍ය තත්ත්වය, ඒ කියන්නේ හෙල්ත් එක, මෙට්‍රික්ස් වගේ දේවල් බලා ගන්න වෙනම මහන්සි වෙන්න ඕනේ නැහැ. හරි. ඔය තාක්ෂණික කතා ඇති. දැන් අපි බලමු සැබෑ ලෝකේ ලොකුම සමාගම් මේකෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා. මේ බලන්නකෝ අපි හැමෝම දන්න Netflix. එයාලගේ සම්පූර්ණ බෑක්-එන්ඩ් එක අර මයික්‍රෝ සර්විසස් ගෘහ නිර්මාණ ශිල්පයේ හරයම තියෙන්නේ ස්ප්‍රින්ග් බූට් මත. ඊළඟට ලෝකෙ දැවැන්තම e-commerce platform එකක් වෙන Alibaba. එයාලගේ පද්ධති බලගන්වන්නේ මේකෙන්. Uber, LinkedIn වගේ සමාගම් ගැන කතා කළොත් එයාලගේ core back-end services වලට මේක නැතුවම බෑ. බැංකු සහ ෆින්ටෙක් කර්මාන්තය ගැන කතා කළොත් ස්ප්‍රින්ග් සිකියුරිටි එක එකතු වෙලා සුරක්ෂිත API හදන්න ස්ප්‍රින්ග් බූට් තමයි එයාලගේ ප්‍රධානම තේරීම. හොඳයි අපි මේ කතාවේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ස්ප්‍රින්ග් බූට් වල කතාවෙන් මේ නවෝත්පාදනයෙන් අපිට තාක්ෂණය අනාගතය ගැන ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක්ද? හිතලා බලන්න තාක්ෂණය දවසින් දවස සංකීර්ණ වෙනවා. ඉතින් අපේ ජීවිත තවත් සරල කරන්න මේ වගේ convention over configuration කියන දර්ශනය පාවිච්චි කරන ඊළඟ මහා නවෝත්පාදනය මොකක් වෙන්න පුරුවන්ද? ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක අපි අතර නවතිමු.